මේ පිරිත් පොතේ පළවෙනි පිටුව අපිව නිවන් දක්වන්න කොච්චර උදව් කරලාද? නමුත් අපිට අහුන්නේ අපි කොච්චර පොත් පෙළුවාද නිවන් දකින්න කියලා හිතාගෙන. මාර්ගඵල අවබෝධය කරා යන්නම් කියලා හිතාගෙන කීයක් තැන්වල පොත් දිගෑරපු જાතියක්ද අපි බලන්නකෝ. අපි ඕගොල්ලෝ නෙමෙයි මේ ගිහි අය නෙමෙයි මම. අපි කීයක් තැන්වල ගිහින් ගුරුවරු ඇසුරු කරලා තියෙනවද? එක එක හාමුදුරුවරු එක එකනාගේ එක එකන බණ එක එක මොස්තරේ බණ අහලා තියෙනවා මම නම්. එක එක ආශ්‍රම වලයි විවිධ තැන්වල ආගමික මධ්‍යස්ථානවල භාවනා මධ්‍යස්ථානවල අරේ මේ කැලෑවල එක එක තැන්වල ආයේ හැඩේ බලලා තියෙනවා. ඇසුරු කරලා තියෙනවා. බොහොම ගෞරවයෙන් සමහර දවස්වලට පින්වත්නි දෙගොඩ හරිය වෙනකන් කතා කරලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා එක්ක. නමුත් අපිට මේ කතාව මෙහෙම මතු කරලා දක්වන්න පුළුවන් විධික්‍රමයක් අපිට අහුන්නේ. මොන්න තරම් බෞද්ධ ප්‍රබෝධයක් දැන් ඇති වෙලා තියෙනවද? දැන් ඕගොල්ලන්ට පිරිත් පොත පෙන්නකොට ඕගොල්ලන්ට පේන්නේ ඕගොල්ලන්ගේ භව ගමන. ඒක නාමකින් සබ්බේ සත්තාහාර අට්ටි ටිකක් කියනකොට. දැන් බත් මුට්ටිය පේන්නේ නැහැ. සමහර මිනිස්සු කණ්ඩත් මේක පාවිච්චි කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ එක කියලා කිව්වේ ආහාරයෙන් යැපෙන එක. ඒ නිසා ආහාරයෙන් තොරව බණ කියලා වැඩකුත් නැහැ කියලා කතා කොච්චර අපිට කිව්වද? කණ්ඩ දෙන්නේ නැතුව මේ අර කන්න ඒක අර බමුණෙක්ගේ සිද්ධියක් අල්ලලා කොච්චර පැවිද්දෝක ඉස්මතු කරනවද? කෑම පළවෙනි එක කියලා කියන පැවිදි අය නැද්ද? සමහර අය කියන්නේ නැද්ද? කන්න මේ සමහර දේශපාලන මතවාද වලට කතා කරන සමහර ස්ටේජ් වල කතා කරන අය කියන්නේ ඇයි ඔබ වහන්සේලාට නිවන්නාව ගැන කියන්න බැරිද? සතිය ගැන කියන්න බැරිද? සතර සතිපට්ඨාන ගැන කියන්න බැරිද? භාවනාව ගැන කියන්න බැරිද? ඒවයි ඔබ වහන්සේලා කරගන්න බැරිද? මිනිසුන්ට මේ නිවන් දකින්න විදිහේ ලෝකෝත්තර මාර්ගයක් ගැන කිව්වොත් හොඳ නැද්ද? කියලා අහනකොට එයා කියනවා කණ්ඩ නැති මිනිස්සුන්ට ඕක කියලා හරියන්නේ නැහැ. ඉතල කණ්ඩ දීලා ඉඳයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා මේවම කණ්ඩ කොච්චර පාවිච්චි කරනවද? ඒ අයගේ බඩ වඩා ගන්න මේ ධර්මයේ පාවිච්චි කරන වෙලාවක අපි මේ ධර්මයේ කතා කරන්නේ. ඉතින් මේකට ලොකු විරෝධයක් එනවා. දැන් අපි මේ විරෝධය තඹයක්වම අයින් කරන්නේ නැහැ. ඇයි? මේ කියන එක වචනකින්වත් ලෝකෙන් බලාපොරොත්තු නැහැ. හෙට මාව බන්ට ගෙන්නයි කියලා අඹමල් රේණුවකව බලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ. එතකොට ඒ නිසා ගරහන කෙනෙක් ගරපුවා ගන්න කෙනෙක් ගත්තා විතරයි. ගත්තත් එකයි ගැරහුවත් එකයි. දැන් ඉතින් අපි මේක කෙලින්ම කියනවා මොකද මේක පින්නත්නි මෙහෙම කිව්වේ නැත්තම් මේක යන්නේ නැහැ ඔළුවට. ඒගොල්ලෝ හිතනවා ඇත්තනේ ඉන්නම්. අර මේ බමුණෙක් ආරාමිට ආවම බත් දීලානේ බණ කිව්වේ. වගේ හිතන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේම වදාළ දේශනාවල සමහර ස්වාමීන් වහන්සේලාට කියලා තියෙනවා ආහාරයට වටිනාකම නොදී ඒ වෙලාවෙත් ධර්මයේ හැසිරෙන්න බලන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා තිනවා. මොකද කෑම කියන එක අපේ ප්‍රධාන දේ කරගන්න හොඳ නෑ. මේක හොඳට ඔලුවට ගන්න. රාහුල මහරහතන් වහන්සේ රහත් වෙන්න අර උපසම්පදාවට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10ක් පැහැදිලි කළා. ඒතර මේ ප්‍රශ්න 10 ඇතුලේ ඕගොල්ලන්ට අහුවේ වචන ටික. ඒක නාමකින් සබ්බේ සත්තාහාර අට්ඨිතිකා ද්වේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි පංච නාමකින් පංච උපාදානස්කන්ධා ච මේ ච නාමකින් ච අජ්ජත්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්ත බොජ්ජංගා අට නාමකින් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ නව නාමකින් නව නානත්තා දස නාමකින් දසහංගෙහි සමන්. ඔහොම කී 10ක් කියනවා. ඕක පිරිත් පොත පෙන්නකොටම අහුවෙනවා. ඒතර අහුවෙනකොට හොඳයිනේ ආශිර්වාදයට මේක කියලා ඕක මේ කෝලවල ගහලා පිරිත් පොතේ මේ පොතක ලියාගෙන ඕක බිත්තිය ළඟ තියාගෙන එක්කෝ වන්දනා කරන හවස බුදුන් වඳින වෙලාවට කියවන එක නරක නෑ. ඒක යා හොඳයි යාට. මොකද මේ වචන භාග්‍යවතුන් වහන්සේගේ නිකලෙස් වචන. ඒ නිසා ඒක නරක නෑ. හැබැයි පිරිනුවම් පාන කතා ගන්න එපා ඒකට. ඒක නාමකින් සබ්බේ සත්තාහාර අට්ඨිතිකා කිය නිවන් දකින්න හිතන්න එපා. තෝවාන් වෙන්න නම් හිතන්න එපා. නමුත් ඒක නරක නෑ. මේ කෙලෙස් සහිත ලෝකයේ සින්දු අරවමිව ඉන්න වෙලාවට ඕගොල්ලන්ට පිරිත් පොත අරගෙන පළවෙනි පිටුවේ තියෙන ඒක නාමකින් සබ්බේ පළවෙනි මුල් පිටු දෙක තුන ඇතුළේ නේ ඕක තියෙන්නේ. ඒක නාමකින් සබ්බේ සත්තාහාර අට්ඨිතිකා කියලා ඕගොල්ලන්ට දැනෙන එක ඕගොල්ලන්ට ඒක කියවන්න හිතෙන එකම හොඳයි. ඒක කියවන්නේ නැති මේ කෙලෙස් සහිත ලෝකයට විශාල අනුබලයක් ගත්ත ලෝකයක් ඇතුලේ ඕක කියවන්න හිතෙන එක හොඳයි. හැබැයි ඕක කියව කවදාවත් හිතන්න එපා. කොහොමද තවම තෝවන්න උන්නේ නෑනි. තව මට සකදාගාමිකම නෑනි. සක්කාය දිට්ඨිය කැඩුන්නේ නෑනි තවම. කොහොමද අරහත් වෙන්න බැරිද මම මේ හැමදාම මේක කියනවා. ඒව ගන්න එපා. ඒකට වෙන එකක් තියෙනවා.
මොකද්ද මේකෙම තියෙන එකට අදාළ කතා. ඊට පස්සේ මේකේ ටිකක් දියුණු වෙනකොට ඕගොල්ලන්ට මේක හිතනවා මේක කිව්වේ කාටද කොහොමද කිව්වේ. එතකොට ඔන්න හාමුදුරුවෝ කියනවා අපගේ රාහුල පුංචි හාමුදුරුවෝ ලස්සනට ඔක කියන්න පුළුවන් නේ. රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා. බලන්න කවදාවත් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ Tamanගේ පියතුමා කියලා හුවා දැක්වේ නෑ. බලන්න කොච්චර සුන්දර චරිතයක්ද කියලා. ওই චරිතය කියනකොට සාදු කී අපි අහනෝක. කවදාවත් හුවා දැක්වේ නෑනි පින්වත්නි කියලා ස්වාමීන් වහන්සේලා ওই සංස්කෘතිය කියනවා කතාව. සම්පූර්ණින් කතාව රාහුල හාමුදුරුවන්ගේ ළඟ වාඩි වෙලා හිටියා වගේ කියනෝක. ඒක මේ කියන එක හරි හොඳයි. ඒක හරීම හොඳයි. ඇයි ධර්මයේ තියෙනවනේ සිද්ධිය. ඔය දැන් සිද්ධියට දැන් ඔය ඊට පස්සේ ටිකක් දියුණු වෙනකොට අපිට ওই සිද්ධි ටිකම පේන්න ගන්නවා. ඒක නාමකින් කියනකොට ඔයගොල්ලෝ දන්නවද මේක කියන්න හේතුව? කී යා වටපිටාව කියන හොඳ දහම් දැනුමක් තියනවා වගේ පේනවා. ඔයගොල්ලෝ මේ ඒක නාමකින් සබ්බේ සත්තාහාරට්ටි ටිකක් වේ නාමකින් නාමංච රූපංච කියන කිව්වේ මොන පදනමක් ඇතුළේද? අපගේ රාහුල මහරහතන් වහන්සේට මෙන්න මේ බඳු පරිසරයකදී අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්න ටික රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා. කුමාර ප්‍රශ්නේදීත් මේක තියෙනවා. මේ ප්‍රශ්න ටික අහනකොට අපගේ රාහුල මහරහතන් වහන්සේ මේකට මෙන්න මෙහෙමයි උත්තර දුන්නේ ස්වාමීන් වහන්සේ කියලා ඕගොල්ලන්ට අර වටේ පේනවා. දැන් අර නිකන් අවසට පිරිත් පොත පෙන්නලා කියනවට වඩා එකක් දැන් ඇතුලේ තියෙනවා. බලද්දී ඒක ඇතුලේ සංස්කෘතියක් පේනවා. බලද්දී මේ දේශනාව ඇතුලේ ගැඹුරින් අපට පේනවා. ඒකට අදාළ ආවේනික තත්වයක් පේනවා. ලස්සන වටපිටාවක් පේනවා. ඒක ඇතුලේ. ලස්සන දෙයක් ඇතුලෙන් පේනවා. ඒ ලස්සන දේ වටිනවා. හැබැයි දැනුත් හිතන්න එපා සෝවාන් වෙන්න. පොත පෙළලා හිතන්නත් එපා. මේකේ ඇතුලේ රාහුල හාමුදුරුවන්ගේ කතාවයි භාග්‍යතුන් වහන්සේගේ සංසිද්ධියයි දෙකම ඔය ඇත්තොන්ට පෙනුනත් ඕගොල්ලන්ට සද්ධාව උපදී. උපරිම සද්ධා මාත්‍රයක් වදාන්න පුළුවන්. ඇයි රාහුල හාමුදුරුවෝ බලන්න මේ නිකලස් චරිතවල ස්වභාවය. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ සසරින් එතර කරන්න දක්වපු දායකත්වය. එතකොට අර වෙනදා ඉන්න චෝදනාව වෙන්නේ අර සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයා විසින් චෝදනාත් කරනවනේ. අලුත් උපන් දරුවා දාලා ගියා. ඔය වගේ එකක්. ඒව මොකක්වත් එන්නේ. හරි ගෞරවයක් උපදින්නේ. රාහුල හාමුදුරුවෝ ගැන අසීමිත ගෞරවයක් උපදින්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ කෙරේ සද්ධාවමයි උපදින්නේ. වෙන එකක් උපදින්නේ නැහැ. සද්ධාවමයි ආතුල උපදින්නේ. නමුත් මේකම සෝවාන් වෙන්න පාවිච්චි කරන කෙනා කොහොමද? එහෙනම් අපිට පේනවා හැම වෙලාවෙම තුන් දිනක් අපිට පේනවා මේ හැම එකම. දාර බණට හාඳුරු වඩිනකොට වඩින වැඩපු වාහනේ ආපු විදිය මල් දැම්මද නැද්ද? පාවඩේ දැම්මද නැද්ද? පාදෝවණේ කළාද නැද්ද? කවුද පාදෝ? ඔය සිද්ධිය පේන එක දුර්වලයි. ඒ තුන් දිනක් පේනවා හැම වෙලාවෙම බුද්ධ ශාසනය. ඊට පස්සේ හාඳුරු කියපු එක ඇතුලේ අර තියෙන දාර්ශනිකව මතක තියාගන්නවා. ගෙදර ගිහින් කියනවා. ආච්චි ඔක මතක තියාගන්න දරුවට කියනවා. ඉතින් මෙන්න මෙහෙම එකක් වෙලා තිනවා පුතේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්ද රහතන් වහන්සේලා කියන්නේ කොහොම ආයද කියලා බලන්න පුතේ කොච්චර සුන්දරයිද කියේ අර සංස්කෘතිය කියනවා. නමුත් ලස්සනම දේ තමයි එයා අර ඒකේ තුන්වෙනි කෙනා ඉස්තරම්ම කෙනා ප්‍රඥා ගෝචර කෙනා කොහොම කෙනෙක්ද? එයා හැම වෙලාවකම බලන්නේ ඊට වඩා ගැඹුරකින්. එයා බලනකොට එයාට පේන්නේ කොහමද? අනේ මට අද සෝවාන් වෙන්න මොනවද මේ දේශනාවේ තියෙන්නේ? සෝතාපන්න මාර්ගඵල අවබෝධයේ පිණිසම අනුබලයක් ලැබෙන විදිහේ ධර්ම කතාවක් ඇහෙනවා නම් මට අද හොඳයි. ඒක සෝවාන් වීම පිණිස මොනවද ලැබෙන්නේ? එතකොට එයාට යාව විමසන්න පුළුවන්. බණ ඇහෙනකොට තමා තුළ උපදින අභ්‍යන්තරික ධර්ම පේනවා එයාට. ඒක පේන එක අමාරුයි. ඒක අර ආපු ආහනේ කොහොම එකක්ද කියලා හොයනවට වඩා ආමාරි නම් මේක තුන් දෙනෙක් පේනවා. දැන් බලන්නකෝ මේ ප්‍රශ්නාවලියේදීම අපිට පේනවා තුන්වෙනි කෙනා කොහමද? පළවෙනි කෙනා තමයි පිරිත් පොත පෙළලා මේක කියවනවා. ඒකත් හොඳ මට්ටම. දෙවෙනි කෙනා බලනවා මේ ඒක නාමකින් කියලා භාගතුන්සේ කාටද වදාලේ? කොහොමද වදාලේ? මොන මට්ටමෙන්ද වදාලේ? කොහෙදිද වදාලේ? මොන පදනමකින්ද වදාලේ? මේ වගේ එකකින් මොකද්ද වෙච්ච යහපත කියලා අර වටේ තියෙන සංස්කෘතික රටාව විමසනවා. එතකොට ඊට වඩා අර සෝතාපන්න වීම පිණිස ගැඹුරු ඥානයක් ගවේෂණය කරන ශ්‍රාවකයා මොකද්ද? මම මේ උදාහරණයකට ඔයත් උන්ට කියන්නේ. එයා කොහොමද විමසන්නේ? එයාට පේනවා නිවන් මඟ මේක ඇතුලේ. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතික. අර නිවන් මඟ පේනකොට බත් මුට්ටිය පේන්නේ නැහැ. ඒක ආහාරට්ටිතික කියනකොට කැමනේ පේන්නේ. අපිට කලින් පෙනුනේ බත් මුට්ටියද ඔකට පෙනුනේ. ඒක නාමකින් මොකද ඒක නාමකින් එක කියලා කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ටිතික. සියලු සත්ත්වය ආහාරයෙන් යැපෙන එකයි.
සියලු සත්ත්ව ආහාරයෙන් යැපෙන එකයි. එතකොට සබ්බේ සත්ත ආහාරට ටික මහණෙනි ලෝකේ එක කියලා එකක් තියෙනවා නම් ඒ සියලුම සත්ව ආහාරයෙන් යැපෙන කියනකොට කවදාවත් බත් මුට්ටියේ කෑම මේසේ බලන්න එපා. එහෙම බලනකොට තමයි කෑම මේසේ අඩුපාඩු පේන්න ගන්නෙ. ඒකේ තියෙනීම පේන්න ගන්නෙ. එතකොට මෙතන කියන්නේ මොකද්ද? ඔන්න ගැඹුර. සබ්බේ සත්තා ආහාරට්ටි ටික සියලු සත්වයාගේ ආහාරය ගැන කියන්නේ. සියලු සත්වයාගේ ආහාරය නම් බත් මුට්ටිය වෙන්න බෑනේ. බත් මුට්ටිය අපේ කෑමනේ. දෙවියන්ගේ කෑම බත් මුට්ටිය නෙමෙයිනේ. මිනිස්සු දෙවියන්ට කියලා කිරිබත් එහෙම තියනවා තමයි. නමුත් ඒක දෙවියන්ගේ කෑම නෙමෙයිනේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ සබ්බේ සත්තා ආහාරට්ටි ටික කියලා කියන්නේ සතර ආහාරය. සියලුම සත්වයාගේ ආහාරය මොකද්ද? සතර ආහාරය. මොනවද? කබලින්කාර ආහාරය. මනෝ සංචේතන ස්පර්ශ ආහාරය. මනෝ සංචේතන ආහාරය. විඥාන ආහාරය. මහණෙනි ලෝකේ එකම එක දේ ওই ටික විතරයි කියලානේ ඔය කියන්නේ. සත්වයාගේ පැවැත්ම ආහාරයෙන් කරන්නේ මොකද්ද? පැවැත්ම තහවුරු කරන එක. ආහාරයෙන් ඔයිට වඩා මොකක්වත් කරන්නේ නැහැ. ආහාරයෙන් කරන්නේ සත්වයාගේ පැවැත්ම තහවුරු කරන එක. පැවැත්ම පිණිසයි ආහාර අවශ්‍ය. ආහාර අවශ්‍ය නිසා පවතිනව නෙමෙයි. පවතින නිසා ආහාර ඕන. ආහාර විසින් පැවැත්ම තහවුරු කරමින් සිටිනවා. එතකොට සත්වයාගේ පැවැත්ම දැන් අපේ කතාව මොකද්ද? පැවැත්ම පිණිසද නොපැවැත්ම පිණිසද? නොපැවැත්ම පිණිස අපේ කතාව. ලෝකයානි පැවැත්ම පිණිස අනුදැන කතාවකට එකතු වෙන්නේ. අපේ කතාව තමයි නොපැවැත්ම. අපේ ප්‍රධාන ඉලක්කය තමයි නොපවතිනවා නම් හොඳයි එච්චරයි. එතකොට දැන් මේ බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එකම එක දෙයයි තියෙන්නේ සත්‍යය පවතින්නේ. මොකද්ද? ආහාරය. එතකොට එහෙනම් අපි ආහාරයමයි නිරුද්ධ කරන්න ඕනේ එච්චරයි. සබ්බේ සත්තා ආහාරට්ටි ටික සියලු සත්තු ආහාරය මත පවතිනවා. එතකොට ආහාරය මත පවතිනවා කියනකොට අපිට පේනවා බත් මාළු කනවා සමහර අය. මේ සමහර අය ඉන්නවා සිතුවිලි ආහාරය කරන. දැන් සමහර දෙවිවරු එහෙම ඉන්නවා සිතුවිලි ආහාරය ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ ආහාරය තමයි සිතුවිලි. එතකොට ඒගොල්ලන්ගේ සිතුවිලි ආහාරය වුණා මොකද්ද වෙන්නේ? සිතුවිලි ආහාරය වුණාට පස්සේ ඒ සිතුවිලි ආහාරය නම් එතන වෙනවා ලස්සන දෙයක්. සිතුවිලි වලින් ජීවත් වෙනවා මනෝ සංචේතනාවලින්. දැන් සමහර අමනුෂ්‍ය කොටස් ඉන්නවා මිනිසුන්ට කේන්ති යනකොට තමයි බඩ පිරෙන්නේ. සමහර මනුස්ස කොටස් ඉන්නවා එහෙම. කේන්ති ගස්සලා තමයි එයාගේ කුස පිරෙනවා කේන්ති ගස්සනකොට. ඒ කියන්නේ මිනිහෙක්ගේ සිතුවිලි ටික තමයි එයා වළඳන්නේ. ඒ සිතුවිලි වලින් ඇති වෙන Java එක අපිට හිතන්න බෑනේ සාමාන්‍යයෙන්. අයි අපි සිතුවිලි වලින් අපිට උනත් බලන්නකො පින්නත් නේ සමහර සිතුවිලි පුදුනම් බඩගින්න දැනෙන්නේ නැහැ. සමහර චිත්තාවේග වලට පුළුවන් අපිට ඇඟ පවත්තන්න ටික වෙලාවක්. හොඳට බලන්නකො අධික ප්‍රීතියක් හිතට වැටහිච්ච වෙලාවට. කෑම කන්න ඕන කියන එක ඉන්නේ නැහනේ. වේල් 3-4 ඉන්නවනේ බඩගින්නේ. සමහර දුක දැනෙන වෙලාවට. හිතන්නකො මහා සාමාන්‍ය විදියට බරපතල දුක්ඛදායක චිත්තාවේග වලින් පෙළුණොත් කෙනෙක් අහිමි වීම හරි මොකක් හරි දෙයක් නිසා අපේක්ෂා බංගත්වය හරි මොකක් හරි නිසා බරපතල චිත්තාවේග ටිකකින් ඔය ඇත්ත බැට කන වෙලාවට පින්වත්නි වේල් 6-7 ඉන්නවා බඩගින්නේ. සමහර මලගෙවල් වල මිනිස්සු බඩගින්න දැනින්නේ බලෙන් කවන්න හදනවා යන්නේ උගුරෙන් පහළට කැම ටික යන්නේ ඒ කියන්නේ යට උමනානේ හොඳට ඉන්නවා අඬා දුකින් ඉන්නවා හොඳට එයා මේ කලන්තය ඇදිලා වැටිලා නැහැ සිහිය නැතුව වැටිලා නැහැ මේ කාලා නැතිකම නිසා මේ අතපය පණ නැති වෙලා නැහැ හෘද ස්පන්දනයේ ගැස්මට බාධාවක් වෙලා නැහැ ඉන්නවා අර එයාගේ දුක වැඩිකමට කලන්තය ඇදිලා වැටෙනවා ඒක වෙනම කතාවක් ආහාර නැතිකමෙන් එයා කලන්තය ඇදෙනවා නෙමෙයි ඔය අපිට තේරෙනවා සිතුවිලි වලිනුත් මේ රූපේ පවත්වන්න පුළුවන්. සිතුවිලි වල Javaෙන් විතරක් සිතුවිලි වල Javaෙන් විතරක් ජීවිතේ පවත්වන සමහර ජීවින් ඉන්නවා. සමහර දෙවිවරු එහෙම. සමහර අය ඉන්නවා. එතකොට ඒ කියන්නේ රූපේට බලපෑම් කරන්න පුළුවන් සිතුවිලි වලට. දැන් මෙතන මේ ඒකනාමකින් සබ්බේ සත්ත ආහාරට්ටි ටික කියනකොට සියලුම සත්තුන්ගේ කතාව මෙතන තියෙනවා. ආයේ අපිට අවබෝධ කරන්න වෙන එකක්වත් නැහැ.